හායි ළමයි ඔයාලට කොහොමද මං හිතනවා ඔයගොල්ලන් හොඳින් ඇති කියලා. අද අපි එකතු වෙලා මගේ කිචන් එක ලස්සන කරමුද? මම තාම ඔයාලට හෝම් ටුවර් එකක්වත් ගෙනාවේ නැත්තේ. තව ගෙදර ලස්සන කරන්න ඕන තැන් ගොඩාක් තියෙනවා. ඒවත් ලස්සන කරාට පස්සේ හෝම් ටුවර් එකක් ගේනවයි කියලා තමයි මම හිතුවේ. අද මම මගේ පැන්ට්‍රි එක පල්ලෙහෙන් පැන්ට්‍රි එකට ලයිට්ස් ටිකක් එකතු කරන්නයි යන්නේ. අපේ ගෙදර රිච් ලුක් එකක් ගන්න නම් ස්පේස් එක ලස්සනට මැනේජ් කරන්න ඕනේ. ඒ වගේම ලයිටින් එකම විදිහට එකම කලර් එකෙන් ලස්සනට තියෙන්න ඕනේ. අපි හිතනවා ගෙයක් ලස්සන කරන්න නම් ලොකු වියදමක් යනවයි කියලා. අනේ එහෙම නැහැ. අපි පොඩ්ඩක් ස්මාර්ට් විදිහට හිතුවොත් එහෙම ලොකු මුදලක් වැය කරන්නේ නැතුව ගෙදර ලස්සනට තියාගන්න බැරි කමක් නැහැ. අද මමත් කරන්නේ ඒ වගේ දෙයක්. මේ ගමන අපි දෙන්න ආවේ බොහොම හෙමින්. ඒ වගේම බොහොම අමාරුවෙන්. ඉතින් ගෙදර ලස්සන කරන්න කියලා අපිටත් ලොකුවට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් හැකියාවක් තාම නැහැ. නමුත් එහෙමයි කියලා නෑ බෑ කියන්නේ නැතුව අපි ටිකින් ටික අපේ ගෙදර ලස්සන කරන්න පටන් ගත්තා. ඒකේ පළවෙනි පියවර තමයි මේක. ඕනම ගෙදරක ලස්සන හැංගිලා තියෙන්නේ. ඒ ලස්සන අපි දැනගන්න ඕනේ හොයාගන්න. ඒ විතරක් නෙමෙයි. ගෙදරින් ගෙදරට ලස්සන විවිධාකාරයි. අපි ජීවත් වන ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක්ම අපි ඉන්නේ අපේ නිවසේ. අපේ මනසේ නිර්වුල්භාවයට අපේ නිවසේ පිරිසිදුකම කියන දේ ගොඩක් බලපානවා. ගෙදරක් ලස්සනට පිරිසිදුව තියෙනවයි කියන්නේ ඒ ගෙදර මිනිස්සුන්ගේ මනස ගොඩක් වෙලාවට හරිම නිර්වුල්. ඉතින් මම ඒ කාලේ ඉඳන්ම හීන දැක්කේ අන්න ඒ වගේ නිවසක ජීවත් වෙන්න. කියන්න සතුටුයි අපි දෙන්න ඒ දැක්ක හීනේ අද හැබෑ වෙලා තියෙනවා. ඒක හැබෑ කරගන්න අපි දෙන්න ගොඩාක් කැපකිරීම කරා. අපේ තරුණ කාලේ ආස දේවල් කන්නේ නැතුව ආස දේවල් අඳින්නේ නැතුව ලොකු කැපකිරීමක් කරලා තමයි අපි දෙන්න අද මෙතන ඉන්නේ. මේක අපි දෙන්නගේ වයස් වලට අනුව නම් අපි දෙන්නට ජීවිතේ ලැබපු ලොකුම ජයග්‍රහණයක්. අපි දැන් වැඩේට එමුකෝ. මම මේකට පාවිච්චි කරේ ස්ට්‍රිප් ලයිට්ස්. මේක හරිම සැහැල්ලු ලයිට් පටියක්. මේ අඩි එකමාර ලයිට් පටිය උනේ රුපියල් 250යි. මම මගේ පැන්ට්‍රි එකට අනුව අඩි එකමාරේ ස්ට්‍රිප් පටි 3කුයි අඩි 2මාරේ එක ස්ට්‍රිප් පටියකුයි පෙටා වලින් ගිහින් ගත්තා. ඊට අමතරව ටේප්ස්, ඒ වගේම පේපර් කටර්ස්, ඒ වගේම වයර්ස් මේ ඔක්කොම අපි එදා ගිහින් අරගෙන ආවා. ඊට පස්සේ අපි ඊයේ දවසේ සම්පූර්ණයෙන්ම අපේ වැඩ ටික ඉවර වෙලා මේ වැඩේ කරන්න පටන් ගත්තා. හරිම ආසාවෙන් හිටියේ මේකේ ෆයිනල් ලුක් එක බලන්න. මගේ ගෙදර නිකන් තිබ්බ පැන්ට්‍රි එක ලයිට්ස් කිහිපයකට පුළුවන් වුණා ලක්සරි පැන්ට්‍රි එකක් කරන්න. මට ඒක දැනුනේ මේ විදිහට. මට මේ වැඩේට රුපියල් 1500කට වඩා අඩුවෙන් තමයි වියදම් වුනේ. හැබැයි බලන්නකෝ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මේ තමයි මගේ පැන්ට්‍රි එකේ ෆයිනල් ලුක් එක. මේ දේවල් පොඩ හැදීගෙන එනකොට අපි දෙන්නට හරිම අහිංසක සතුටක් තමයි දැනෙන්නේ. ඇත්තටම හිතුවටත් වඩා හරිම ලස්සනයි දැන් මගේ පැන්ට්‍රි එක. ඒක ඇත්තටම ගෙදරට මාර එළියක් ගෙනාවා. ඉස්සරහට මේ වගේ හෝම් ඩෙකෝ ටිප්ස් ඔයාලට ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපේ YouTube channel එක subscribe කරලා අපේ TikTok page එක follow කරලා අපේ ආදරණීය පවුලට එකතු වෙන්න.